හැමෝටම සුබ දවසක්. අපි ඔයාලට අලුත් වීඩියෝ පාඩම් කලාපයක් තමයි අරගෙන ආවේ. ඉතින් අපි මේ වීඩියෝ පාඩම් කලාපෙන් ඉගෙන ගන්න යන්නේ Dream Save තුලින් කණ්ඩායම් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපි කලින් වීඩියෝ මාලා කිහිපයක්ම ඔයාලට හදලා දීලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් තියෙන දේවල් වලට අමතරව අපි ඔයාලට විශේෂ සහ ඇප් එකේ තියෙන අලුත් යාවත්කාලීන වීම නිසා වෙනස් වෙච්ච කොටස් කිහිපයක් තියෙනවා. ඉතින් ඒ හැමදේම අරගෙන අපි මේ පාඩම් කලාපය අරගෙන ආවා. ඉතින් ඔයාලට වැදගත් කරුණු කිහිපයක් කණ්ඩායම් නිර්මාණ ක්‍රියාවලියේදී මතක් කරන්න කැමතියි. පළවෙනි දේ තමයි මේ කොටස් අවසන් කරන්න ඕගොල්ලෝ කණ්ඩායමක් හදද්දී සෑම කොටසම අවසන් කරන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ කරගෙන යන ප්‍රගතිය, ඒ කියන්නේ කණ්ඩායම හදාගෙන යන ප්‍රගතිය ඉබේම මේ යෙදුම තුල සුරකෙනවා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය වෙලාවක සහ ඕගොල්ලොන්ට වේලාව තියෙන වෙලාවට ඔයාලට නැවතත් ඕගොල්ලෝ නවත්තපු තැනින් සාර්ථක කණ්ඩායම් සැකසුමක් සඳහා අරගෙන යන්න පුළුවන්. ඕගොල්ලෝ කණ්ඩායමක් හසාදන්න යද්දී නිරන්තරයෙන් අපි දැනුවත් කරන විදිහට පෙර සූදානම අත්‍යවශ්‍ය වෙනවා. ඕගොල්ලෝ කණ්ඩායමට ගිහින් තොරතුරු රැස් කර ගන්නවට වඩා කලින් කණ්ඩායමේ ඉතිහාසය ඉතිරි කිරීම, ණය සහ දඩමුදල් වගේ දේවල් ඕගොල්ලෝ කලින් දැනගෙන සිටීම සහ ඕගොල්ලෝ දත්ත පත්‍රිකාවලට පුරවගෙන සිටීම ඊටාම වැදගත් වෙනවා. තව කණ්ඩායමේ වැදගත්ම දොරතුරක් තමයි ඕගොල්ලෝ රැස් කරගත යුතු දේ කණ්ඩායම් සමාජිකයාගේ ඉලක්කය. ඒ කියන්නේ මේ කණ්ඩායම් සමාජිකයා වර්ෂය අවසානයේ කොතරම් මුදලක් කොටස් බෙදා දීම තුලින් ලබා ගන්න කැමතිද කියන එක. ඒක අපි හැම සමාජිකයෙක්ගෙම ගන්න ඕනේ. අනිත් කාරණාව තමයි කණ්ඩායම් මුලම සිට ඕගොල්ලොන්ට හදන්න පුළුවන් සහ කණ්ඩායමක් මැද්දෙන් ඔයාලට Dream Save කණ්ඩායමක් හදන්න පුළුවන්. නැතුව කොටස් බෙදා දීම සිදු කරනකම් ඉන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. එතකොට තවත් වැදගත් දේවල් කිහිපයක් තියෙනවා. ඕගොල්ලොන්ට සැබෑ කණ්ඩායම් සහ පුහුණු කණ්ඩායම් කියලා කණ්ඩායම් වර්ග දෙකක් තියෙනවා. ආදර්ශන කණ්ඩායමෙන් පුහුණුව ගත්තයින් පස්සේ ඕගොල්ලොන්ට පුහුණු කණ්ඩායමක් හදන්න පුළුවන්. ඕගොල්ලෝ හිතනවා නම් ඕගොල්ලොන්ට තවදුරටත් පුහුණුව ඕනේ කියලා ඕගොල්ලොන්ට ඒ ක්‍රියාවලියට යන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලෝ හොඳ පුහුණුවක් ගත්තයින් පස්සේ අදාළ සහකරුගේ ID එක යොදලා පාර්ට්නර් ID එක යොදලා ඕගොල්ලොන්ට සැබෑ කණ්ඩායම හදාගන්න පුළුවන්. මේ ක්‍රියාවලිය දෙකම එක වුණාට ඕගොල්ලොන්ගේ තොරතුරු ලබා ගන්න පුළුවන් වෙන්නේ තොරතුරු නිතරම යාවත්කාලින වෙලා තොරතුරු සියල්ලම ලබාගත හැකි මාධ්‍යයට හැරෙන්නේ ඕගොල්ලෝ කණ්ඩායමක් සැබෑවටම හැදුවොත් විතරයි. පුහුණු කණ්ඩායමක සමාජිකයන්ට කිසිදු පණිවිඩයක් යන්නේ නැහැ. හැබැයි සැබෑ කණ්ඩායමක ඒ පණිවිඩ අදාළ දුරකථන වලට යනවා. පුහුණු කණ්ඩායමක් ඔයාලට සැබෑ කණ්ඩායමක් හරි පුහුණු කණ්ඩායමක් හරි ඕගොල්ලෝ අන්තර්ජාලයෙන් නැතුව ඕගොල්ලොන්ට තොරතුරු ලබා ගන්න බෑ. විශේෂයෙන් පුහුණු කණ්ඩායමේ ඕගොල්ලෝ වැඩි අවධානයක් දෙන්නේ නැහැ. හැබැයි සැබෑ කණ්ඩායමක් ඕගොල්ලෝ යලි වෙනත් දුරකථනයකින් තොරතුරු ගන්නවා නම් අනිවාර්යයෙන්ම අන්තර්ජාලය ඕනේ. ඉතින් මේ කාරණා ටික ඕගොල්ලෝ මං හිතනවා ඔළුවේ තියාගෙන ඇති කියලා අපි ඊළඟ වීඩියෝ එකේ කණ්ඩායමක් නිර්මාණය කරන පළවෙනි පියවරේ ඉඳලා පටන් ගමු. එහෙනම් හැමෝටම ස්තුතියි. සුබ දවසක්.